පළමුව ස්තුතිවන්ත වෙන්නට ඕන හෝමාගම, මහරගම, බොරලැස් ගමුව, ඒ වගේම මොරටුව කෝට්ටේ නගර සභා නියෝජනය කරමින් මේ හිටපු මන්ත්‍රීවරු පිරිසක් අපිට සම්බන්ධ වෙච්ච අයගෙන් පිරිසක් කිව්වොත් නිවැරදි තවත් පිරිසක් විශාල පිරිසක් ඉන්නවා. ඒන් පිරිසක් අද මෙසේ අපි මාධ්‍ය හමුවක් පැවැත්වීමට ලැබීම ගැන. පළමුව අද මෙහි පැමිණ සිටින එතුමන්ලාටත් එතුපියටත් සර්වජන බලය වෙනුවෙන් ස්තුතිවන්ත වෙන්නට ඕන. සුවිශේෂ ස්තුතියක් ලැබෙන්නට ඕන. මොකද අපි බලාගෙන හිටියා මේ මාලිමා දේශපාලනය. මම මාධ්‍යයටත් කිව්වා. මම එහෙම දේශපාලනයක් ලෝකෙවත් දැකලා නැහැ. මිනිස්සුත් එක්ක ගනුදෙනුවක් නැතුව දේශපාලනය කරන්නේ කොහොමද කියලා. හැබැයි අපි දැක්කා ඔවුන් විශාල මන්ත්‍රී පිරිසක් පාර්ලිමේන්තුවට එවන්නට සමත් වීම. දැන් මේක මම හිතන්නේ ලෝක දේශපාලනයේත් ව්‍යතිරේක අවස්ථාවක්. දැන් මම මේක විග්‍රහ කරා මාධ්‍යෙත් විග්‍රහ කරා ඇයි මේක මෙහෙම වුණේ කියලා. ඒ නිසා මම හිතනවා ඒක වැඩි කතා කරලා වැඩක් නැහැ. හැබැයි දැන් පැහැදිලි ඒක වැඩිකල් ගෙනියන්නට බෑ කියලා. මේකට හේතුව තමයි මිනිස්සු හොයන්නේ මිනිස්සු. මිනිස්සුන්ට ඕන මිනිස්සු. අපිට අවශ්‍යයි අන්න ඒ දේශපාලන යථාර්ථය මේ මානවයාගේ මානව ප්‍රකාශනය මහ පොළොවේ යථාර්ථයක් කරන්නට. ඒ කියන්නේ දැන් එතුමන්ලාගේ අදහස් දැක්වීමෙත් පැහැදිලිුණ එක කාරණයක් තිබුණා. මේ මිනිස්සු ඇවිල්ලා තියෙන්නේ මිනිස්සුන්ට සේවයක් කරලා සතුටක් ලබන්නට. නැත්තම් නාගරික මන්ත්‍රීවරයෙක් වීමෙන් හෝ නගර සභාවේ නගරාධිපති වීමෙන් හෝ සභාවක සභාපති වීමෙන් මේ විශාල ශක්්‍යතාවයක් තියෙන මිනිස්සුන්ට මහ දෙයක් ලබා ගන්නට බෑ. ජනතා යුක්ති පෙරමුණේ තිබුණ චෝදනාවක් මේ දේශපාලනය දූෂිතයි කියලා. දේශපාලන දූෂිත වූ බව ඇත්ත. ඒක දූෂණය වුණේ කොහෙද? ඒ දූෂණය වුණේ උඩින්. ඒ දූෂණය අද ජනතා යුක්ති පෙරමුණටත් අදාළයි. මම දිගින් දිගටම කිව්වා වුන් අතිශය දූෂිත දේශපාලන ව්‍යාපාරයක් බව. හැබැයි මේ මහ පොළොවේ මිනිස්සු දූෂණය වෙන්නට කැමති නැහැ. ඒ මිනිස්සු ඒ තත්ත්වයන්ට යම් තැනක පත් වෙලා තියෙනම් ඒ චෝදනාව ලක් වෙනවා නම් ඒකටත් හේතු වුණේ ඒ දේශපාලන පක්ෂවල නායකත්වය විසින් ගන්නා ලද අදූරදර්ශී ක්‍රියාමාර්ග දූෂිත තීරණ එය සංස්කෘතියක් බවට පත් කිරීම. දැන් අපි ඉන්නේ වෙනත් තැනක. අපිට ඕන මේක වෙනස් කරන්නට. ඒක වෙනස් කරන්නට නම් මාලිමා න්‍යාය හරියන්නේ නැහැ. මිනිස්සු අඳුරන්නේ නැති මිනිස්සු, මිනිස්සුන්ට ආදරයක් සෙනෙහසක් නැති මිනිස්සු, මිනිස්සුගේ මූණ බලන්නේ නැති මිනිස්සු, මිනිසුත් එක්ක hina වෙන්නේ නැති මිනිස්සු, මිනිස්සුගේ දුකක් දන්නේ නැති මිනිස්සු, කරදරයකදී නැති මිනිස්සු. මේ මිනිස්සුන්ගෙන් මොකද ඇති වැඩේ? දැන් ගමේදී එහෙම මිනිස්සෙක් තමන්ගේ කොට්ටාසෙට දාගත්තා මොකද ඇති වැඩේ? අනේක තමයි අපි කරන්නේ සර්වජන බලය හැටියට මිනිස්සුන්ගේ දේශපාලනය. ඒක තමයි අපි කියන්නේ මේක අපේ සෙනෙහසේ යාත්‍රාව. අපිට ඕන ආදරය සෙනෙහස බෙදා ගන්නට. ඒ ගමේ වැඩක් කරලා මිනිස්සුන්ට හදිසියකට කතා බහ කරන්න, ප්‍රශ්නකදී ප්‍රශ්න සාකච්ඡා කරන්නට ඒව පුළුවන් මිනිස්සු. ඉතින් ඒගොල්ලත් එක තමයි අපි මේ ගමන යන්නේ. ඒක තමයි මේ ඔබට දැන් දකින්නට පුළුවන්. හැබැයි සර්වජන බලය හැටියට අපි වගකීමෙන් කියනවා. ඊටම වගකීමෙන් කියනවා. අපි ලබා ගන්නා කිසිදු දේශපාලන ජයග්‍රහණයක් තුළ සත්‍ය වශයෙන්ම අදූෂිතව කටයුතු කිරීමට අපි බලා ගන්නවා, වග බලා ගන්නවා. ඒ නිසා
දූෂණය කියන මාතෘකාව අපිට අදාළ වෙන්නේ නැහැ. මොකද හේතුව අපේ සර්වජන බලය ඇටියට විශ්වාස කරන ඒ දර්ශනය ව්‍යවසායකත්ව රාජ්‍යයක් තුළින් සතුටු දෙයක් නිර්මාණය කළගත යුතුයි කියන ඒ දර්ශනය මේ දූෂණය කියන වචනෙත් එක්ක කොහෙත්ම යන්නේ නැහැ. අපි හැකියාව ශක්්‍යතාවය වැනි ඒ විභවයන් තුළින් ඉස්සරහට යන්න හදන බලවේගයක් මිසක් වෙන කෙටි ක්‍රම වලින් ඉස්සරහට යන්න හදන බලවේගයක් නෙමෙයි. අපිට ඕන මේ රට දියුණු වෙනවා දකින්නට, මේ රට ගෝලීයව දියුණු වුණු රටවල් එක්ක කරට කර තරඟ කරනවා දකින්නට, අන්න ඒ සඳහා අවශ්‍ය ඒ මහ පොළොවේ දේශපාලනය කරන්නටයි අපි අද මේ එකතු වෙලා තියෙන්නේ. ඉතින් අපි නිර්මාණාත්මක සංකල්පයක් ගෙනාවා සර්වජන සභා පිහිටවනවා කියලා. සර්වජන සභා තුළින් ව්‍යවසායකත්වය මහ පොළොවේ පැල කරමින් පණ දෙමින්, ඒ වගේම අර මෙතෙක් ඒ පළාත් පාලන ආයතනවල නොතිබුණු ඒ නිර්මාණශීලීත්වය භාවිතා කරමින් අපිට පුළුවන් වෙනවා ඒ සුන්දර ගම නැවත ප්‍රතිනිර්මාණය කරන්නට. ඒ සඳහාත් අපි මේ අවස්ථාව උපයෝගී කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. වක්කඩ ගැටුවා වගේද? වක්කඩ කඩලාද නිකන් වක්කඩ එල්ලලා එනවා වගේද? නෑ. මම ඒකයි කිව්වේ මාධ්‍යහන ප්‍රශ්න වලටත් මෙතෙන්ට එන සියලු දෙනා ආවේ ඔබ දැක්කා කලකිරිලා නෙමෙයිනේ. ඇවිල්ලා තියෙන ව්‍යවසායකත්ව ඒ සංකල්පය විශ්වාස කරලා අලුත් වැඩක් කරන්න පුළුවන් කියලා හිතලා ඉතින් වක්කඩ කඩාගෙන එනවා නෙමෙයි. මේක තමයි හොඳට තේරුම් අරගෙන අවස්ථාවන් විකල්ප ගැන සාකච්ඡා කරලා විකල්ප දැකලා අනෙකුත් පක්ෂවල ආරාධනා ප්‍රතික්ෂේප කරලා මෙතෙන්ට අවිල්ලා තියෙන්නේ. ඒකයි අපිට අපි උද්දාමයට හා සතුටටපත් වෙන්නේ. දැන් මధుර විතාන මහත්තයා ගැන කියුණා. එතුමා ඇවිල්ලා මෙතන නෑ දැන් කියන්නේ ඇවිල්ලා ඒ වගේනේ. මధుර විතාන මහතා මගේ විශ්වවිද්‍යාල දේශපාලනයේ හිටපු මගේ දේශපාලන සටන් සගයෙක්. ඔහු ව්‍යවසායකත්වය පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන මා සමග සමීපව කටයුතු කරපු පුද්ගලෙක්. එතුමා ඒ දේශපාලන ගමන ආරම්භ කරනකොට කෝට්ටේ නගර සභාවට ඉදිරිපත් වෙනකොට මම ගෙයින් ගේට කැන්වසින් ගියපු මිනිස්සෙක්. ඉතින් එතුමා දේශපාලන තීන්දුව ගන්නකොට පාර්ලිමේන්තුව නියෝජනය කරමින් කටයුතු කරනකොටවත් මම මගේ පෞද්ගලික බලපෑමක් කරලා නැහැ. ඔහු ඔහුගේ දේශපාලන තීර්ථ යාත්‍රාවේ පර්යේෂණවල යෙදෙමින් හිටියා. මම හිතනවා අද ඔහු ඒ පර්යේෂණවල ප්‍රතිඵලයේ නිගමනයක්කට ඇවිල්ලා තියෙනවා. ඉතින් එතුමා අද මෙතන නැතත් එතුමාගේ සමග සිටි බොහෝ දෙනා ප්‍රකාශ කළ පරිදි ඔහුගේ නායකත්වය අගයමින් කතා කළ අයුරින් හැඟෙන්නේ එවැනි සුවඳක් හමන බව. පළාත් පාලන මැතිවරණයේ ඇත්තටම ඡන්ද අඩුවෙන් වැටෙන මැතිවරණයක්. දැන් පහුගිය මැතිවරණවල ඡන්ද එක්කම වැටුනේ නැහැ. අඩුවෙන් වැටුනේ. දැන් ඔබතුමාට ඉස්සරලා වැටිච්ච ඡන්ද සංඛ්‍යාවවත් මේ පාර වැටෙයිද? ඔව් මෙතනත් කවුරුත් නැහැ අපිට ඡන්ද දීපු අය. ඉතින් ඒ නිසා ඔබ දන්නවා මේ මගේ මෙතන ඉන්නවා මම හිතාම පෞද්ගලික සමීප පුද්ගලෙක්. අපි මේ දේශපාලනයට ආවෙම ඒ නව දේශපාලනය ආරම්භ කරන්නට. අපි මේ ප්‍රධාන කාර්යාලය විවෘත කරන දවසෙත් මම කිව්වේ මේ අවසාන ජයග්‍රහණය පිළිබඳ අපිට ලොකු විශ්වාසයක් තියෙනවා. දැඩි විශ්වාසයක් තියෙනවා. ඒ නිසා තමයි අපි සම්ප්‍රදායික දේශපාලනය කරන ඒ කෙටි මාර්ග තෝරා ගැනීම නොකරමින් අපි බොහොම පරිස්සමෙන් මේ ගමන යන්නේ. එතකොට දැන් ඔබ දන්නවා මම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලාවේ මම ඉදිරිපත් කරේ සර්ව ජන බලය ලෙස උපාය මාර්ගික වැඩපිළිවෙලක්. ප්‍රතිපත්ති ප්‍රකාශයක් නෙමෙයි. ඒක දැන් ඔබට හොඳටම තේරෙනවා.
උපාය මාර්ගික වැඩපිළිවෙලකුයි ප්‍රතිපත්ති ප්‍රකාශයකුයි වෙනස. ඉතින් මට අද හැකියාව ලැබිලා තියෙනවා ඒ සර්වජන බලයේ සහයෝගයෙන් අපි එක්ව නිර්මාණය කළපු උපාය මාර්ගික වැඩපිළිවෙල උස්සගෙන ගිහිල්ලා පාර්ලිමේන්තුවේ හැම එකටම උපාය මාර්ගයක් අපි ගාව තියෙනවා කියලා සඳහන් කරන්නට. ඉතින් ජයග්‍රහණය කිරීම සඳහා ඕනෑම බොරුවක් කරන ඒ සම්ප්‍රදායික වැඩේ අපි කරන්න බලාපොරොත්තුවක් නැහැ. ඒ වගේම අර ජයග්‍රහණය සඳහා කරන්නා වූ අර අවරගණේ බාල වැඩ කරන්නත් සූදානමක් නැහැ. අපි යනවා ප්‍රශස්ත ගමනක්. උපරිම ශක්තිය යොදවනවා. ඒ ශක්තිය යොදවමින් අපි මේ අපේ මව්බිම ජයග්‍රහණය කරවීම සඳහා අවශ්‍ය පසුබිම නිර්මාණය කරනවා. ඒ වගේම මෙවර දැඩි විශ්වාසයකින් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වෙනවා. අපි බලමු ප්‍රතිඵල. ඇත්ත වශයෙන්ම 1977න් පසු වුණු බිහිවුණු ශ්‍රී ලංකා දේශපාලනය විටින් විට දූෂණයට ලක් වුණා. ඊට කලින් තිබුණට සාපේක්ෂව. දේශපාලනයේ දූෂණය කියන එක සාමාන්‍යයෙන් කියවෙන කාරණයක්. ඒක සාර්වභෞමිකයි. ඒක වෙනස් කරන්නට බෑ. හැබැයි මේ විවෘතාර්ථකයත් එක්ක ආපු දේශපාලනයේදී විශේෂයෙන්ම මහා පරිමාණ ව්‍යාපෘති කියන දේවල් ලංකාවට එන්න පටන් ගත්තට පස්සේ තමයි දූෂණය ආවේ. ඒක යථාර්ථයක්. මේ දූෂණය ඇවිල්ලා ඔඩු දුවපු බවත් යථාර්ථයක්. දැන් මන් දිගින් දිගටම කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයක් හැටියට දූෂිතයි. එහෙම කියන්නේ ඔවුන් අද වෙනකොට බලය ලබා ගන්නට වියදම් කරලා තියෙනවා බිලියන ගණනක්. බිලියන ගණනක්. ඒ බිලියන ගණනක් ගත්ත නිසා ඒ බිලියන ගණන ආපහු ඒ බිලියන ගණනට ඒ බිලියන යොදවපු අයට දැන් ආපහු ප්‍රතිඋපකාර කරන්නත් සිද්ධ වෙලා තියෙන බව අපිට මේ අයවැයෙන් තේරෙනවා. ඉතින් ඒක තමයි දූෂිත දේශපාලනය. මම දිගින් දිගටම යෝජනා කරා ලංකාවේ දේශපාලන පක්ෂ විගණනයට ලක්විය යුතුයි. දේශපාලන පක්ෂ තමන්ගේ විගණනයට ලක්වුණු ආදායම් වියදම් වාර්තා හැම මාස 3කට සැරයක්ම ප්‍රසිද්ධියට පත් කළ යුතුයි. ඇයි එහෙම කියන්නේ? නැත්තම් පුද්ගලයන් දූෂිත වෙච්ච පක්ෂ තියෙනවා, පක්ෂම දූෂිත වෙච්ච අවස්ථාවක් තියෙනවා. දැන් අනෙකුත් පක්ෂවල හිටියේ දූෂිත පුද්ගලයන්. මේ දූෂිත පක්ෂයක්. ඒකත් තවතින්නට. මේ ප්‍රතිවර්ණ වියදම් සීමා කියනවා නේද? ඔබතුමාලා එහෙම කියනවා නම් වියදම් සීමා ඉක්මවා ගියාට ඔබතුමාලාට පුළුවන් නේද මේ අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න? ඒ මාධ්‍යමේ කියන්නේ තුවා ප්‍රතිවර්ණ කොමිසමට පැමිණිල්ලක් කරන්න පුළුවන්. බුදු වදනේ එනවා ප්‍රත්‍යක්ෂය කියලා එකක්. Tamanට පංචේන්ද්‍රයන්ට ගොදුරු වෙන සත්‍යක් තියෙනවා. ඒ ඔබත් දකින මමත් දකින අපේ පංචේන්ද්‍රයන්ට ගොදුරු වුණු වියදමක් අපි මහ පොළොවේ දැක්කා. එතකොට ඒකයි මැතිවරණ කොමසාරිස්වරයාට දුන්න එකයි දෙකක්. අපි බොරු කරගන්නට නරකයි. මෙහෙම බොරු කරන්න ගිහිල්ලා තමයි අද මේ අභාග්‍ය ඒ පක්ෂයට උදා වෙමින් පවතින්නේ. අපිට දුක ඒ අභාග්‍ය ප්‍රතිඵලයක් හැටියට. මිනිස්සු අලුත් දේශපාලනයක් අදූෂිත දේශපාලනයක් කියන විශ්වාසය කරපු සංකල්පය ගෝණියක දාලා පොළොවේ ගහලා තියෙනවා. ඉතින් දැන් අපිට අභියෝගයක් තියෙනවා මේක ජනතාවට නැවතවරක් කීතු ගන්නවන්නට. මොකද දැන් ඊළඟ පාර කියන්නේ ඔය කලිනුත් ඔහොම අදූෂිතයි කියාගෙන ආපු පුද්ගලයෝ මොකද්ද කරේ කියලා. දැන් බලන්න පාර්ලිමේන්තු වැටුප, මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තු වැටුප, මන්ත්‍රීවරුන්ගේ කාර්ය සහායකයින්ගේ වැටුප් තමන්ගේ ගිණුමට දාගත්තම ඒක අපේ පංචේන්ද්‍රිය හෙලවෙල යනවනේ. දැන් මේ මිනිස්සු කොහොමද ජීවත් වෙන්නේ? මෙතන ඉන්නේ වෛද්‍යවරු කිව්වා, මෙතන ඉන්නේ නීතිඥයෝ කිව්වා, මෙතන ඉන්නේ ඉංජිනේරුවරු කිව්වා. දැන් මේගොල්ලන්ට කුටුම්බයක් නැද්ද? මේගොල්ලන්ට බිරිඳ දරුවෝ නැද්ද? ඒගොල්ලන්ට පඩි දෙන්නෙත් දාශාන්තද? මේ බොරුවෙන් තමයි අපි අයින් වෙන්නට ඕන. මෙහෙම බොරු කිය කවදාකවත් යන්න බෑ. ඒක තමයි අපිට ව්‍යවසායකත්ව රාජ්‍යයක් බී කර ගන්නට ඕන. බොරුවෙන් තොර වුණු විසඳුම් මාලාවක් අපි ඉදිරිපත් කරලා තියෙනවා. කොහොම හරි සමාජවාදී කතාවක් තිබුණා මේ ඔන්න රජයේ වෛද්‍යධාරීන්ගේ සංගමය මේ අවස්ථාවේ මේ පිට පෙර රජයේ වෛද්‍යධාරීන්ගේ සංගමය මේ
වර්ජනයක් කරන්න සූදානම් වෙනවා. ඒ සූදානම් වෙන්නේ දිලිත් හම්බෙලාවට පස්සේ කියලා. එහෙනම් මොකක් සම්බන්ධයක් තියනවද මේ උස්මත් එක්ක? කොහොමද කියන්නේ තියෙන්නේ? මම මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්තුවා. ඒ මාධ්‍ය සාකච්ඡාවක් ඔවුන් සමග වාඩි වෙලා පැවැත්තුවේ. මම යෝජනා කරේ වෛද්‍යවරුන් වැඩ වර්ජනය නොකළ යුතුයි. මම කවදාකවත් ප්‍රාර්ථනා කරන්නේ මගේ පවුලත් වෛද්‍යවරුන්ට ඉතාම සමීපයි සම්බන්ධයි වෛද්‍යවරුන් වැඩ වර්ජනය යෙදෙනවා කියන එක මම ප්‍රාර්ථනා කරන දෙයක් නෙමෙයි. මගේ අපේක්ෂාව බලාපොරොත්තු වුණේ වැඩ වර්ජනයක් නොමැති වෛද්‍යවරුන් සිටින ශ්‍රී ලංකාවක්. හැබැයි ඒක මම කිව්වා. මේ වෛද්‍යවරු විශාල කැපකිරීමක් කරා ඔවුන්ගේ ඒ සිහින ආණ්ඩුව හදාගන්නට. ඒගොල්ලා අතින් වියදම් කරගෙන ශ්‍රමය දාලා WhatsApp Telegram group සදාගෙන දාඩිය මහන්සියෙන් වැඩ කරා. හැබැයි ඒකට හේතුව වුණේ උන්ට අපේක්ෂාවක් තිබුණා මේ ඔවුන්ගේ වැටුප් වර්ධකය ගැන. ඒකෙසේ නොවනකොට අපේක්ෂා භංගත්වයට පත්වෙච්ච වෛද්‍යවරු ගන්නා ක්‍රියාමාර්ග අතර වැඩ වර්ජනයත් එක ක්‍රියාමාර්ගයක් වෘත්තීය ක්‍රියාමාර්ගයක් හැටියට අපිට නොසලකා හරින්නට බෑ. මම ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ වැඩ වර්ජනයක් නොකර Tamanගේ වෘත්තීය ඉල්ලීම ඉෂ්ට කර ගැනීමට. ඒ කියන්නේ ඔවුන්ට මේ ආණ්ඩුවෙන් දුන්නේ මහ විශාල අපේක්ෂාව ඉෂ්ට කරගන්නට විකල්ප ක්‍රියාමාර්ග ගත්තොත් හොඳයි කියලා. හැබැයි ඔවුන් ඒ වෘත්තීය ක්‍රියාමාර්ගයකට තල්ලු වුණු අවස්ථාවකදී අපි ඒ හෘදයාංගම තේරුම් ගැනීම වගකීමක්. මොකද හේතුව මේ වෛද්‍යවරු මේ අපේක්ෂා භංගත්වයට පත්වීම නිසා රට හැර යන්නට තීරණය කරොත් එයින් වෙන හානිය දින කිහිපයක වැඩ වර්ජනයකට වඩා විශාල හානියක්. ඉතින් දිලිත් ජයවීරගේ උපදෙස් පිළිපැද ඔවුන් වැඩ වර්ජනය නොකර තවදුරටත් සාකච්ඡා කරන්න තීරණය කිරීම ගැන සර්වජන බලය වෙනුවෙන් මම ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා.